ඔයා මට කිව්වා Facebook එකෙන් කෝල් කරන්න මැසේජ් කරන්න එපා කියලා. තව ඔයා මට කිව්වා නර්තන WhatsApp එකෙන් විතරක් කතා කරමු කියලා. ඔයා දන්නව නර්තන ඔයයි මායි කතා කරපු හැම වීඩියෝ කෝල් එකකම ස්ක්‍රීන් රෙකෝඩ් මං ගාව තියෙනවා. පොඩ්ඩක් ඉන්නකෝ. ඔයාගේ වයිෆ් මොන වගේ කේන්ති කියලා මම පෙන්නන්න. ඇයි කවිෂ ඔයා මෙහෙම කරන්නේ? අපි දෙන්න කතා වුණානේ මේක රහසක් විදියට තියාගන්නවා කියලා. ඇයි දැන් මගේ පවුල විනාශ කරන්න හදන්නේ? අනේ නිපුණ අනේ මට සමා වෙන්න. නර්තන ඔයා දන්නවද? මේ මිනිස්සය නෙවෙයි ඔයාගේ පවුල විනාශ කරේ. ඔයයි අපේ පවුල විනාශ කරේ. මං ඔයාට මොනතරම් දේවල් දුන්නද? මගෙන් මොන අඩුපාඩුවක් වුණාටද ඔයා මේ මිනිස්සයත් එක්ක හිටියේ? නර්තන මං පොඩි කාලෙකට අපේ බිස්නස් වැඩකට එළියට ගියා තමයි. ඒ චූටි කාලෙකට ඔයා මොකද්ද මේ කරගත්තේ? අනේ නිපුණ ඇත්තටම මට යාළුවෙක් හිටියා. එයා තමයි මට මේ දේවල් කියලා දුන්නේ. එයා තමයි ඔයා නැතුව මම පාළුයි කියලා කියන වෙලාවට කිව්වේ Facebook එකෙන් එන රික්වෙස්ට් වලට ඇක්සෙප්ට් කරලා ඒකරොත් එක මැසේජ් කරලා එයාලව යාළු කරගන්න බලන්න ඔයාගේ පාළු ගතිය නැති වෙයි කියලා. ඒකයි මම මෙහෙම දෙයක් කරේ. නර්තන මං ඔයාට මෙච්චර දේවල් කියලා දීලා තියෙද්දිත් ඔයායි ඔච්චර මෝඩ වුණේ. ඔයා දන්නවද? අපේ ජීවිතේ වැදගත්ම මිනිස්සු ඉන්න ඕනේ මෙතන. ওই සෝෂල් මීඩියා වල ටික කාලයකට හම්බෙන අපේ යාළුවෝ ඉන්න ඕනේ අපේ ධනෙහිසටත් යටින්. ඒක ඔයාට තේරුම් ගන්න බැරි වුණාද? ඔයා නිකමට ওই යාළුවෙකින් ඉල්ලලා බලන්න රුපියල් 10000ක් ඕන. ඔයා රුපියල් 5000ක් ඕන කියලා ඉල්ලලා බලන්න හදිස්සියකට. උංගාව ඔයාලට දෙන්න සල්ලි නෑ නර්තන. මුන් වගේ සෝෂල් මීඩියා වල ගෑනු ළමයිට ටික කාලයකට හම්බෙන යාළුවෝ ඉන්නේ තමුසෙල වගේ අය තියාගෙන ටයිම් පාස් කරන්න උන්ගේ. මුන් වගේ උන්ගේ ගෙවල් වලට ඇවිල්ලා ටයිම් පාස් කරන්න. අදින් අපේ සම්බන්ධ ඉවරයි. ඔහෙ මෙයත් එක්ක ඕන දෙයක් කරගන්නවා. නිපුණ අනේ නිපුණ ඇයි කවිෂ ඔයා මෙහෙම දෙයක් කරේ? මෙහෙම දෙයක් කළේ? ඇයි ඔයාට තේරුන්නේ නැද්ද ඔයාගේ හස්බන්ඩ් කියපු දේ? මගේ හස්බන්ඩ් කියපු දේ? ඔව් ඔයාගේ හස්බන්ඩ් කියපු දේ තමයි ඇත්ත. තව ටිකකින් මගේ නෝනා එනවා ගෙදර. කරුණාකරලා ඔයා මේ ගෙදර යන්න. අනේ කවිෂ ඇයි ඔයා මාව වෙලවන්නේ? ඔයා වෙලවන්න? මගේ නෝනා ඉන්නේ මෙතන. ඔයා ඉන්නේ මගේ ධනිස්සටත් යටින්. යනවන්න මගේ ගෙදරින්. අනේ කවිෂ නිපුණත් මාව දාලා ගියා. දැන් ඔයත් මාව වෙලවනවා. අනේ මම මොකද්ද කරන්න ඕන? ඔයාට කරන්න දෙයක් නැහැ. මම මගේ හැම account එකකින්ම ඔයා බ්ලොක් කරනවා. දැන් යනවන්න මගේ ගෙදරින්.